ගාවට. ඉතින් අපි හැමෝම දන්නවා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි බිල 20%කින් අඩු කිරීමට තීරණය කරලා තිබුණා. නමුත් කොමිෂන් සභාව සහ රජය අතර මතගැටුමක් තිබුණා. මෙම මිල අඩු කිරීම සිදු කරනවද නැද්ද කියලා. රජය විසින් කියලා තිබුණේ මෙම මිල අඩු කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ තීරණය සලකා බලන්න ඕන කියලා. නමුත් අද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර් ජයකොඩි මහතා ප්‍රකාශ කරලා තිබුණා වසර 3ක් තුළ විදුලි ගාස්තු 130කින් අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟ වෙන බවට. ඒ අනුව 120කින් විදුලි බිල අඩු කිරීමේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණයට රජය එකඟ වීම සිදු කරලා තියෙනවා. මේ 120 කියන්නේ ඇවරේජ් එකක් විදිහට සාමාන්‍යයෙන් ගත්තොත් හොටෙල් ශේෂ්ත්‍රයේ 131කින්, කර්මාන්ත ශේෂ්ත්‍රයේ 30කින් සහ ආගමික සහ පුණ්‍ය ආයතන වලට 120කින් පමණ විදුලි බිල අඩු කිරීම සිදු වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන වලට 11කිනුත්, පොදු කාර්ය වලට 12කිනුත් විදුලි බිල අඩු කිරීම සිදු වෙන අතර ගෘහස්ත විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතය තමයි 120ක් වෙන්නේ. මේ සියල්ලම ගත්තම ඇවරේජ් එකක් විදිහට 120කින් විදුලි ප්‍රතිශතය අඩු කිරීමට රජය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව එකඟ වෙලා තියෙනවා. කොහොම නමුත් මෙම තීරණයෙන් පස්සේ සියලුම කර්මාන්තවල මුදල් අඩු කිරීමක් සම්බන්ධව කතාවක් කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ සේවා ගාස්තු අඩු කිරීමක් සම්බන්ධව කතාව සමාජය තුළ පැතිර යනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ෆොටෝකොපි ෂොප් එකක ෆොටෝකොපි ගාස්තු රුපියල් 3ත් 5ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට, ඒ වගේම පේෂ කර්මාන්තය සහ වඩු කර්මාන්තයේ යන ගාස්තු අඩු කිරීමට ඔවුන් එකඟ වෙලා තියෙනවා. මෙම සේවා ගාස්තු අඩුවීම පිළිබඳව ඔවුන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නැති නමුත් ඔවුන්ගේ වෙළඳ සංගම් තුළ ඔවුන් සාකච්ඡා කරමින් පවතින්නේ මෙම මිල ගණන් අඩු කිරීම සම්බන්ධවයි. ලංකාවේ සාමාන්‍යයෙන් වෙන්නේ කරන්ට් බිල, වතුර බිල් වගේ වැඩි දේවල් වැඩි වෙනකොට භාණ්ඩ හා සේවා ගාස්තු වල මිල වැඩි වීම. නමුත් අඩු වෙනකොට එම භාණ්ඩ හා සේවා වල මිල අඩු වීම සිදු වෙන්නේ නැහැ. නමුත් ඔවුන් දැන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතින නිසා අපට සුබදායී පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් පහළ කමෙන්ට් සෙක්ෂන් එක තුල ප්‍රකාශ කරන්න ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම channel එක subscribe කරන්නත් හැමදාම කරන්න එපා. එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.